සුබ දවසක් ඔයාට. ඔන්න මේ වීඩියෝ එකෙන් ඔයාට අරගෙන ආවේ රසට ඒ වගේම පාටට බීෆ් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. ටිකක් කළු පාටට හුරු වෙන්න ගොඩක් රසට තමයි අපි මේ බීෆ් කරි එක හදාගන්නේ. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. අවශ්‍ය කරන හැම දෙයක්ම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ වගේම කමෙන්ට් එකක් විදියටත් පින් කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් එතනින් රෙසිපි එක බලා ගන්න. එහෙනම් අපි බලමු මේ කරි එක හදාගන්නේ කොහොමද කියලා. මෙතන බීෆ් ග්‍රෑම් 500ක් තියෙනවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණය කෑලි වලට කපලා හොඳට සෝද ගන්න. සෝදගත්ත මස් එකට මම මිරිස් කුඩු එකතු කර ගන්නවා. ඉතින් මෙතන වගේ රස අනුව චුට්ටක් මිරිස් කුඩු වැඩි කර ගන්න පුළුවන්. ඊළඟට බෙදපු 3-5 අමු 3-5 කුඩු ටිකකුත් එකතු කර ගන්නවා. ඊළඟට බෙදගත්ත උළු හාල් ටිකක්, ලුණු, ඊළඟට සියඹලා ටිකක් මේ වගේ වතුර කෝප කාලක විතර දිය කරගෙන මම එකතු කර ගන්නවා. මෙතනදී ඔයාට සියඹලා වෙනුවට විනාගිරි එකතු කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගොරක එකතු කර ගන්න පුළුවන්. ගොරක එකතු කරාම නම් මස් එක ටිකක් හයිය ගතියට වගේ එනවා. එහෙම නැත්නම් දෙහි ඇඹුල් එකතු කරලා හදා ගන්න පුළුවන්. වෙලාව තියෙනවා නම් ඔයාට පැයක් දෙකක් විතර මේ විදිහට මිශ්‍ර කරලා අරගෙන තියන්න. පැයකට වඩා වැඩි වෙලාවක් තියෙනවා නම් ශීතකරණයේ යට කොටසින් අරන් තියාගන්න. අන්න දැන් මම කරි එක හදා ගන්න යන්නේ. තෙල් ටිකක් එකතු කර ගන්නවා භාජනයට. මේ බලන්නකෝ මේ භාජනයේ මේ පාට නිසා තෙල් ගොඩක් වගේ පෙනුනට එච්චරම තෙල් එකතු කරගෙන නැහැ. තෙල් එක හොඳට රත් වෙනකොට ලුණු සුදු ලුණු එකතු කර ගන්නවා. කුරුඳු කෑල්ලක්, හොඳ අලුත් කරපිංච ටිකක් එකතු කරගමු අපි. මම පුංචි ඉඟුරු කෑල්ලකුත් අල්ල එකතු කර ගන්නවා. තලාගත්ත එනසල් සහ කරාඹු නැටි. මේ ටික විනාඩියක් විතර හොඳට සුවඳ එනකන් තෙලේ ටෙම්පරාදු කර ගන්න ඕනේ. මේ ලුණු සුදු ලුණු ටික තෙලේ බැදිලා හොඳ සුවඳක් එනකොට ගින්දර මන් ටිකක් අඩු කර ගන්නවා. ගින්දර අඩු කරලා මිරිස් කුඩු තේ හැන්දක් වගේ එකතු කර ගන්නවා. ඊළඟට අපි සූදානම් කරගත්ත මස් එක එකතු කර ගන්න ඕනේ. තෙල් කන අකමැති කෙනෙක් නම් ටෙම්පරාදු කරන්නේ නැතිව මිරිසට උයා ගන්න පුළුවන්. ඊළඟට මම මස් එක සූදානම් කරපු භාජනයටම වතුර ටිකක් එකතු කරලා මස් එකට දා ගන්නවා. දැන් අපි මස් එක වහලා උයා ගන්න ඕනේ. විශේෂම දේ තමයි අනිත් මස් වලට වඩා වැඩි වෙලාවක් මේ බීෆ් උයා ගන්න ඕනේ. මේ තියෙන විනාඩි 45කට වගේ පස්සේ බලන්නකෝ වතුර ගතිය හොඳට උනලා තියෙනවා. ඉතින් ඔයා හදද්දී වතුර ගතිය මදි වගේ නම් තව වතුර ටිකක් එකතු කරන්න පුළුවන්. එහෙනම් තව වතුර ටිකක් එකතු කරන්න පුළුවන්. ඔන්න මම දැන් තමයි ගම්මිරිස් එකතු කරගන්නේ. මස් එක හොඳට කලවම් කරලා මම ලිප ඕෆ් කරගන්නවා. ඉතින් අපේ බීෆ් කරි එක හදාගෙන ඉවරයි. ඔයාටත් පුළුවන් මේ විදිහට බීෆ් කරි එක හදාගන්න. ඔයා කැමති නම් මේ බීෆ් එකට කපාගත්ත අල ටිකක් එහෙම නැත්නම් වම්බටු ටිකක් එකතු කරලා උයා ගන්න පුළුවන්. එහෙමත් රසයි. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියලා. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.